ටච් කරන්න කියලා තියෙන ටච් කරන්නද? පොඩි එකාගේ ආසාව සංසිඳවන්න නිකන් යන ගමන. අපි යනවා. මේක ලස්සන බලන්න. ada pindah Royal Botanical Garden එකේ හැන්වර්ටන් වල තියෙන. ඉතින් අපි අද ඔයාලා එක්ක කතා ගන්න යන්නේ මෙතන තියෙන ලස්සන මල් එක තියෙන ලස්සන සුන්දරත්වය. ඉතින් වැඩි දෙයක් කතා නොකර අපි ඒක බලමු. guys මේක botanical garden එකක් කිව්වට මේකේ flowers විතරක් නෙවෙයි තියෙන්නේ. Hello mister. outdoor indoor දෙකේම flowers තියෙනවා. ඒ වගේම අපි අද ආවේ indoor තියෙන flower exhibition එකක් බලන්න විතරයි. හැබැයි මෙතන තව events තියෙනවා. ඒ කිව්වේ ඔයාලා දැක්කා වගේම පොඩි ළමයින්ට ඇවිල්ලා එක games play කරන්න පුළුවන් area එකක් වෙන්න තියෙනවා. ඒත් එක්කම සවුදට අතහරුවද වෙනකන් වෙනම events තියෙනවා. ඒ කියන්නේ crane exhibitions, summer day camps, මේ වගේ flower events, ඒ වයින්ත් outdoor indoor දෙකම අපිට බලා ගන්න පුළුවන්, enjoy කරන්න පුළුවන්. පොඩි ළමයින්ට ඇවිල්ලා සෙල්ලම් කරන්න එක events තියෙනවා. fish way කියලා event එකකුත් තියෙනවා. ඒක නම් මොනවද කියලා හරියටම දන්නේ නැහැ. ඒ වගේම ඔයාලට මේ දකිනවා වගේම ලස්සන පොඩි දේවල් ගෙදර තියාගන්න මෙමරිස් විදියට තියාගන්න පුළුවන් පුළුවන් හැබැයි ටිකක් ගන්න 39.99 ටිකක් ගන්න අමෝ කියන්නේ අද හැබැයි ගන්න ඉතින් guys මේ තියෙන්නේ කැනඩාවේ තියෙන largest botanical garden එකේ map එක. ඒ කියන්නේ අපි දැන් මේ ඉන්න තැන. ටච් කරන්න කියලා තියෙන ටච් කරන්නද? වගේ ආටිෆිෂල් මල් වලින් තමයි ඒක ඩෙකොරේට් කරලා තියෙන්නේ. හැබැයි අනිත් 90% ෆ්‍රෙෂ් මල් වලින් natural plants වලින් තමයි ඒක ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි වගේම සුවඳයි. We were sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? Or have we both moved on to different names?
බලන්නකො ලී වලින් හදපුවා. හදලා තියෙන්නේ මෙයා. ෆොරෙස්ට් ෆ්ලවර්ස්. හදලා තියෙන්නේ මේක ලස්සනයි ක්‍රියේටිව් විදිහට ලී වලින්. ඉතින් අපි ෆ්ලවර් එක්සිබිෂන් එකක් බලන්න ආවා කිව්වට එක්ස්පෙක්ට් කරපු නැති විදිහට අපිට මියුසියම් එකකුත් බලා ගන්න හම්බුණා. ක්‍රියේටිව්. හැබැයි මෙතන ඇත්ත තත්ත්වය අපි බලපු දේවල් අපිට කිසි දෙයක් තේරුන්නේ නැහැ. ඒවා හදලා තියෙන මොනකටද ඇයි ඒ කියලාවත්. Here we go. Step by step ලියලා තියෙනවා. Reducing our carbon footprints. මේක ක්‍රියේට් කරලා තියෙන්නේ මේ දෙයට. I think so. It's all wooden. You see these dogs? They're so cute. It's all like wooden sculptures. If only for a moment, take me back to the start. ඉතින් ඔයාලා ඒ දැක්කේ 43 දෙනෙක් එකතු වෙලා ලී වලින් නිර්මාණය කරපු දේවල් කිහිපයක්. මේක අපි ඇවිත් ලස්සන බැලුවා. ඔයාලත් දකින්න ඇති. අපි හිතනවා ඔයාලා එන්ජොයි කරනවා කියලා ඉතින්. You're kidding. I took one with my mother. මී මෙසිගයක්. අපි හැමෝම අඳුරන මලක් තියෙනවා. ඇන්තෝරිය. ඔයාලා දැක්ක හරි. මේ ඒරියා එකේ සම්පූර්ණයෙන්ම natural flowers and plants තමයි ඒගොල්ලෝ ඩෙකොරේට් කරන්න යොදාගෙන තිබ්බේ. Hi guys, අපි ඉතින් මේ vlog එක ඉවර කරන්න ලෑස්ති වෙනවා. අපි හිතනවා අපි වගේම ඔයාලත් enjoy කරන්න ඇති කියලා මේ vlog එක. වැඩි දිග vlog එකක් ගන්න නෙවෙයි මෙතන පාරගෙන ආවේ. මේක ඇවිල්ලා කැනඩාවේ තියෙන හැමිල්ටන් වල කවුරු හරි මෙහි කැනඩාවේ ඉන්නවා නම් මම හිතනවා මේ ඒප්‍රිල් 6ට කලින් ගිහින් බලන්න. සමා වෙන්න ඕනේ අපි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී මේ එක්සිබිෂන් එක ඉවරයි. ඒක එන්න කලින් බුක් කරලා එන්න ඕනේ. මොකද මෙතනදී ඒගොල්ලන්ගේ ලිමිට් එක වැඩි නම් ඒගොල්ලෝ අතට ගන්න නැහැ. එතකොට ආයෙ හරවලා යවනවා කියලා දාලා තියෙනවා. ඉතින් අපිව නැවතත් මතක් කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා. අපි වින්ටර් එක ඉවරයි. අතටම වින්ටර් එකේ අපිට ලොකු දෙයක් vlog වලින් ගේන්න බැරි වුණා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ සමයේදී ලස්සන vlogs ටිකක් කැනඩාවේ තියෙන ලස්සන තැන් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න.
එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. See you again. Bye. Two Bear continued. ඔර මොනවද හිතන්නේ? මොනවද හිතන්නේ? අපි මේ බලපු එක ගැන මොනවද ඔයාට හිතෙන්නේ කියලා ආයෙ අදහස දක්වන්න. මගේ අදහස තමයි මට නම් ලස්සනයි. ඇත්තටම ලස්සනයි. ලොම් වීකෙන්ඩ් එකක් හම්බුණා. මැරිලා. ඒක මං කාලා දාන ගමන් වෙන්නේ. මේ දෙවෙනි දවසේ ඉවරයි. ඉතින් ඔවත් යනවා. ඉතින් තාදාන්නේ. වැඩ කරලා ඉන්නේ හොඳයි. මේ ඉතින් පොඩි එකාගේ ආසාව සංසිඳවන්න එක්කන් එන ගමනක්. බලහල්ලක මූණ. මල් බලන්න යන්නවත් තිබෙන්නේ නැහැ. සිරියාවක්. සෙනුට හොඳයි. right?